හා යාළුවනේ ඉතින් ඔන්න මම මේ මල සුද්ධ කරලා ඉවරයි. දැන් තින්නේ බෙහෙත් ගන්න. හරිද? බෙහෙත් ගන්න විදිය ඔක්කොම මම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මේ විදියට මලක් හදලා බලන්න. සුබ දවසක් යාළුවෝ ඔක්කොටම. තව පොඩ්ඩක් සුද්ධ කරගන්න තියෙනවා. ඉතින් කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ යාළුවනේ? හොඳින් ඉන්නවද? දැන් මම බෙහෙත් ගන්න හදන්නේ මේකේ. ඔන්න බලා ගන්න. පල්ලි තමයි ඉතින් මේක හදාගත්තා කියන්නේ. බලා ගන්න හොඳට. ආයි වස විස නැති හොඳ සෝභා ධර්මෙන් දෙන බෙහෙත් මේවා. නම් කියන්නම් ඉස්සරහට ඉස්තරේ. මුලින්ම පිහි අරන් මෙන්න මේ විදිහට සුද්ධ කරගන්න. හරිද? නෝම අඟල් කාලක් වගේ මෙහෙම පොත් අරින්න ඕනේ. හරිද? යාළුවනේ බෙහෙත් ගන්න අමාරුයි තනියට ඉතින් මම පොඩ්ඩක් ඉන්නවා. තමයි බෙහෙත් ටික. ඊට පස්සේ මෙන්න මෙහෙම ගලක් ගන්න ඕනේ. හරිද? ඔය වටේට කොටන්න ඕනේ. මෙන්න මෙහෙම. ඒක කොටලා මල වටේටම කොටන්න ඕනේ.